ගුල්ලෝ යනවා. එනවා. බඹරු යහලා ගිල්ලලා යනවා. ඔගොල්ලෝ අහලා තියෙනවද සැම්සන් ගැන? ඔව් අහලා තියෙනවා. ඒ ජයසුන් නෝනට සැම්සන් ගැන කියලා තියෙනවා. ඔව් කියනවා. අත්‍තරම මේ කොටිම කියනවා නම් දවසකට සැරයක් හරි සැම්සන් ගැන කතා කරනවා. ඔව්ගේ ටිකේ හිතේ අමනාපේ හිටියේ මේ දුන්නේ නැහැ කියලා. එහෙනම් සැම්සන් ජයසුන්ට ලියුම් එවන මොනවද ලියලා තියෙන්නේ? ඒවනම් හරියට අපිට කියන්න දන්නේ නැහැ. මොකද අපිට කියන්නේ නැහනේ. මේ අපි මෙහාට ආපු දවසේ ඉඳන් නම් සැම්සන්ගේ ලියුම් ආවේ නැහැ. සැම්සන් කොහෙද ඉන්නේ? අනේ ඒ ටිකවත් කියන්නකෝ මට. මිස්ටර් රාජසිංහ නම් කියන්නේ සැම්සන් ඉන්නේ ඉංගලන්තේ කියලා. ඒ ටිකවත් දන්නේ නැහැ. මම හින්දුවාට පස්සේ සැම්සන් දෙකේ දෙතුන් පාරක් විතරයි. ජයසුමන මට සැම්සන් හම්බුනේ ඉඩ දුන්නේ නැහැ. ඒ අතින් එයා හරිම නපුරුයි. අන්න සමාවෙන්න. එහෙනම් මිස් රාජසිංහ. මට මවා ගන්න පුළුවන් ඒ පුංචි එකා. සැම්සන් දැන් උසමහත තරුණයි. අනේ පින්තූරයකින්වත් බලා ගන්න නැත්තා. සැම්සන් පින්තූරේ නේවල නැද්ද? දන්න ධර්මින් නෑ මිස් රාජසිංහ. වුණා මිස් රාජසිංහ අපිට පෙන්නනවානේ. මිසිස් රාජසිංහ කිව්වම මට hina යනවා. මම මිසිස් රාජසිංහ වෙලා හිටියේ මීට අවුරුදු 20කට ඉස්සෙල්ලා. ඒ නමක් තිබුණේ ටික කාලයයි. ඊට පස්සේ මම මිසිස් වීරසේකර වුණා. ඒකත් තිබුණේ කොච්චර ටික කාලෙද? දැන් මට නමක් නැති ගානයි. මේ මට දැන් පොඩි ගමනක් යන්නත් තියෙනවා මිසිස්. ගෙදර වෙන කවුරුවත් නැද්ද? ඉන්න අර කුස්සිය වැඩ කරන එකලා ඉන්නවා. මේ කැමති නම් ඉන්න මිස් රාජසිංහ එනකන්. නෑ කමක් නෑ. මම යන්න. මට එන්න හිතුණා මං ආවා. එච්චරයි. ජයසුමන්ට කියන්න එපා මම මෙහාට ආපු විශ්ියක්. ඇඩ්‍රස් එක දීලා යන්නකෝ. සැම්සන් ගැන තොරතුරු ලැබිච්ච හැටි දන්න ලැබන්න. මට දෙන්න ඇඩ්‍රස් එකක් නෑ. මං දැන් ඉන්න තැන හිට ආපහු යනවා. මං ගමට යනවා. ඒත් දැන් හරි පාළු. මට ආපහු හිත කියපු දවසක මෙහාට එන්න. අපි සැම්සන් ගැන තොරතුරු ඔක්කොම ලැප්ටොප් එකේ තියන්නම්කෝ. ඒක හොඳයි. මම යනවා. එතකොට මිස්ටර් රාජසිංහර මේ ආපු විත්‍යක් කියන්න එපාද? එපා. එයාට කේන්තියයි. එච්චරයි. මම යනවා. ගියා නේද? ඔව්. ඔය අපේ මහත්තයාගේ මන් දන්නවා. කල්පනාව ටිකක් අවුල්. මට නම් ඒ වගේ දැනුන්නේ නැහැ. හොඳට සී කල්පනාවක් තියෙනවා. ගිය අවුරුද්දෙත් ලබන අවුරුද්දෙත් එයි. නැන්සිරි මහත්තයා තාම උදේට කෑවෙන්නේ නැහැ නේද? ඔන්න මම එක්ස්ට්‍රා ටී එකක් හැදුවා. බනිස් කොහෙන්ද? ඔය අල්මේද මහත්තයාට කඩෙන් ගෙනාවා. මටත් එකක් ගන්න කිව්වා. මම එකකින් පළුවක් මහත්තයාට ගෙනාවා. thank you ජොනි. මොකද මේ දවස්වල තදියටම පාඩම් කරන්නේ විභාගයක් ළඟද? ඔව් මේ ලබන සුමාගේ. නැන්සිරි මහත්තයා කොච්චර කාල විශ්වවිද්‍යාලය යන්න ඕනේ? තව අවුරුදු දෙකක් ගාටන් තියෙනවා ජොනි. අප්පටසි පිස්සු හැදෙනවා. එතකොට ඊට පස්සේ මහත්තයා දිසාපති කෙනෙක්. පිස්සු ජොනි. එහෙම මේ විශ්වවිද්‍යාල ගේපලියට හැම එකටම දිසාපතිවරු වෙන්න බෑ. ඒකට තව විභාග තියෙනවා කරන්න. අපි පුංචි කාලේ ගමේ මිනිස්සු කිව්වේ එහෙම තමයි. ලොකු ඉස්කෝලේ මහත්තයාගේ පුතා විශ්වවිද්‍යාලෙ ගිහලා උපාධිකාරයෙක් වුණා. ඊට පස්සේ ආ උපදිසාපති වෙලා
අපේ පළාතටම ආවා. නැනසිරි මහත්තයාට තියෙන දිසාපති කෙනෙක් වෙන්න. එතකොට මට පුළුවන් PM ජොබ් එකක් හරි ඉල්ල ගන්න.